ස්වභාව ධර්මය අපිට පේන තරම් සරල දෙයක් නෙවෙයි. ඒකේ තියෙන සමහර රහස් අපිට අදටත් සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකය අපි හිතනවාට වඩා අමුතුයි. අවිරහස් වලින් පිරුණු තැනක්. ස්වභාවයේ ධර්මයේ කවදාවත් අපිට හිතා ගන්නවත් බැරි දේවල් නිර්මාණය කරනවා. අද අපි බලමු ලෝකයේ අමුතුම ස්වාභාවික ස්ථාන 5ක් ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. සාගරයේ යට දිය ඇල්ලක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? එහෙනම් බලන්නකෝ මේ දිය ඇල්ල දිහා. මොරිෂසි ලේමොන් බ්‍රබන්ට් අසල මේ අපූර්ව දර්ශනය ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ස්වාභාවික මායාවන්ගෙන් එකක්. ඉහළ අහසේ සිට බලනකොට සාගර ජලය ගැඹුරු ආගාධයකට ඇද වැටෙනවා වගේ පේනවා. නමුත් ඇත්තටම ඒක ස්වාභාවික දෘශ්‍ය මායාවක්. සාගර පතුලේ තියෙන වැලි සහ රොන් මඩ ශක්තිමත් දියට ජලධාරා මගින් ගෙන යනකොට මෙම වැලි ගලා ගොස් ගැඹුරු සාගරයේ මායිම දිගේ මිශ්‍ර වෙන විට ඒක දිය ඇල්ලක මායාවක් නිර්මාණය කරනවා. ලා නිල් කලපු ජලය සහ තද නිල් ගැඹුරු සාගරය අතර වෙනස නිසා මේ සිද්ධිය ඉතා ලස්සනට ඉහළ අහසේ සිට බලනකොට පේනවා. මෙම සිද්ධිය දැක්කින්න පුළුවන් ගුවනින් පමණක් වන නිසා මේක පෘථිවියේ අමුතුම හා අద్භූතම දර්ශන අතර එකක් වෙලා තියෙනවා. ඉතින් අවසානයේ ඔබ දකින ඒ දිය ඇල්ල ඇත්තටම ඔබේ ඇස් රවට්ටන ලස්සන මායාවක්. මේ කාලයේදී දිදුලන මේ සාගරය තමයි පෝටෝරිකෝහි තියෙන මදුරු පොක්ක. ලෝකයේ දීප්තිමත්ම ජෛව දීප්ති ස්ථාන වලින් එකක් ලෙස හඳුන්වනවා. ඒක විශේෂ වන්නේ ප්ලැන්ක්ටන් ලෙස හඳුන්වන කුඩා ජීවීන් නිසා. ඔබ ඔබේ අතින් ජලය චලනය කරන විට හෝ බෝට්ටුවක් පහු කර යන විට මෙම ප්ලැන්ක්ටන් දිලිසෙන නිල් ආලෝකයක් නිකුත් කරනවා. ඒ නිසා මුහුදු රළ පවා අඳුරේ දිලිසෙනවා. විද්‍යාවට මේක පැහැදිලි කරන්න පුළුවන් වුණත් ඔබ ඇත්ත ජීවිතේ මේක දකිනකොට ඒක නම් හරියටම මායාවක් වගේ දැනේ. ඔයාට මේක දැක්කහම හිතෙන්නේ අහස මත ඇවිදිනවා වගේ නේද? මේ තමයි බොලිවියාවේ සලාර්ත වේලි. වර්ග කිලෝමීටර් 10000කට වඩා විහිදෙන ලෝකේ විශාලතම ලුණු තට්ටුවයි. වියලි කාලයේදී මේක විශාල සුදු කාන්තාරයක් වගේ පේනවා. වසර දහස් ගණනකට පෙර සෙමින් වියලී ගිය පුරාණ විල් වලින් නිර්මාණය වූ මෙම විශාල භූදර්ශනය දැන් ඝන නිමක් නැති ලුණු තට්ටුවකින් වැසිලා තියෙනවා. නමුත් වැහි කාලයේදී තුනී ජල තට්ටුවක් මතුපිට ආවරණය කරනකොට මේ මුළු ලෝකයම යෝත කැඩපතක් බවට පරිවර්තනය වෙනවා. අහස, වලාකුළු, හිරු බැස යාම පවා පරිපූර්ණ ලෙස පරාවර්තනය වෙනවා. පෘථිවිය සහ අහස අතර රේඛාව මැකී යන්න පටන් ගන්නවා. සිච්චියක් නැහැ, පැහැදිලි සීමාවක් නැහැ. ඔබ වටා නිමාවක් නැති පරාවර්තනයක් පමණයි. ඔබ එහි ඡායාරූපයක් ගත්තොත් ඔබ අහස මැද පාවෙනවා වගේ දැනෙනවා. මේක වචන පරිමාර්ථයෙන්ම පෘථිවියේ වඩාත්ම අතාත්වික ස්ථාන වලින් එකක්. සැබෑ ස්වාභාවික කැඩපතක්. මේක දැක්කාම පේන්නේ හිමෙන් වැසී ගිය භූදර්ශනයක් වගේ නේද? මේ තමයි තුර්කියේ ඩෙනිස්ලි පළාතේ පිහිටා ඇති පර්මුකේල් නැහොත් කටන් කැස්ටල්. ලෝකේ වඩාත්ම අසාමාන්‍ය ස්වාභාවික පුදුමයන්ගෙන් එකක්. එහි දිලිසෙන සුදු ටෙරස් වසර දහස් ගණනක් පුරාවට නිර්මාණය වෙලා තියෙන්නේ ගලා යන උණු දිය උල්පත් වලින් ඛනිජ තැන්පත් වීමෙන්. මෙහි ජලය කැල්සියම් කාබනේට් වලින් පොහොසත් වන අතර ඒ ක්‍රමයෙන් ස්තරයෙන් ස්තරයට ගොඩනැගෙමින් විස්මයජනක පියවර සහිත ටෙරස් නිර්මාණය කරලා තියෙනවා. තරු පිරුණු අහසක් වගේ නේද පේන්නේ? නෑ, මේ තමයි නවසීලන්තයේ වයිටමොග්ලෝවර්ම් ගුහා. ලෝකේ වඩාත්ම මායාකාරී ගුහා වලින් එකක්. මේ ගුහාවල සිවිලිමේ
දිලිසෙන පණුවන් ලෙස හඳුන්වන කුඩා කෘමීන් දහස් ගණනකින් වැහිලා තියෙනවා. සෑම දිලිසෙන පණුවෙක්ම අද්භූත ආලෝකයක් නිකුත් කරන අතර ඒවා එක්ව අඳුරු ගුහාව තරුවලින් පිරුණු අහසක් මෙන් පෙනෙන දිලිසෙන වියනක් බවට පරිවර්තනය කරනවා. ඔබ කුඩා බෝට්ටුවකින් භූගත ගඟ දිගේ සෙමින් ගමන් කරන විට දිලිසෙන පණුවන්ගේ පරාවර්තනයන් ඔබව අභ්‍යවකාශයේ පාවෙන හැඟීමක් එක් කරනවා. මේ නිසා වයිටමෝ ග්ලෝවර්ම් ගුහා ලෝකයේ අද්විතීය ස්වාභාවික පුදුමයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා. මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම මේ ස්ථාන පහෙන් ඔයා යන්න කැමතිම ස්ථානයත් කමෙන්ට් එකක් දාගෙන යන්න.